ඔයාලත් කැමතිද අද වියදමකින් රුපියල් 100ක 200ක වගේ ඔයාගේ හිතේ තියෙන ගෝල්ස් දාලා විෂන් බෝඩ් එකක් හදන්න. ඉතින් මම හදපු ලෝ බජට් විෂන් බෝඩ් එක ගැන තමයි අද මම ඔයාලට කියන්න හදන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මගෙත් එක්ක එකතු වෙලා කොහොමද මේ ලෝ බජට් විෂන් බෝඩ් එක හදන්නේ කියලා බලන්න. කොහොමද? මම සාරා. ඉතින් මම අද ආවේ මේ අවුරුද්දේ ගොඩ දවසක් වුණ දැන් ගොඩ දවසක් කියන්නේ දවස් කිහිපයකට ගෙවිලි ඉවර වෙනවා. ඒ වුණත් මම තාම විෂන් බෝඩ් එක හදලා ඉවර නැහැ. ඉතින් අද මම ආවේ ඔයාලත් එක්ක එකතු වෙලා මගේ විෂන් බෝඩ් එක හදන්න. ඉතින් ඔයාලත් කැමති නම් කොහොමද විෂන් බෝඩ් එකක් හදන්නේ කියලා ඔයාලට පුළුවන් මාත් එක්ක එකතු වෙන්න. මෙහෙමයි ඇත්තටම කිව්වොත් මමත් හරියටම දන්නේ නැහැ. ඒ කියන්නේ මේක පර්ෆෙක්ට් එක කියන්නේ මම දන්නේ නැහැ. මොකද කියනවා නම් කලින් මමත් එහෙම ලොකුවට විෂන් බෝඩ්ස් හදලා එහෙම වැඩ කරපු කෙනෙක් නෙමෙයි. ඒ ලෙවල්ස් කරන කාලේ පොඩියට චූටි චූටි දේවල් එක්ක මම හදලා තිබ්බත් එහෙම ලොකුවට ඒක මම කරගෙන ගියේ නැහැ. ඉතින් මම හිතුවා මේ අවුරුද්දේ ඒක කරන්න ඕන කියලා. කොහොම වුණත් මම ඇත්තටම කිව්වොත් මම දැක්කේ YouTube එකේ වගේ දැක්කේ ගොඩාක් අය canvas board වල තමයි vision board එක හදලා තියෙනවා. ඉතින් මම හිතුවා එහෙම කඩින් දේවල් අරන් නොගෙන ගෙදර තියෙන කියන්නේ පරණ සමහර දේවල් අපේ හිතේ තියෙන අයින් කරලා දාලා වැඩකට ගන්න පුළුවන්. අන්න එහෙම ලීයක් නෙමෙයි අතර ලෑල්ලක ලැලි පියනක වගේ ඒ විෂන් බෝඩ් එක හදනවා කියලා මම හිතුවා. ඉතින් ඔයාලත් කැමති නම් මගේ විෂන් බෝඩ් එක හැදෙන්නේ කොහොමද කියලා ඔයාලටත් පුළුවන් මාත් එක්ක එකතු වෙන්න. ඉන්නේ චුට්ටක් මම ඔයාලට පෙන්නන්නම් මම මොකද්ද ගත්තපු ඒ ලෑල්ල කියලා. ලෑල්ලක් තමයි අතටම කියපු බෝඩ් එකක් නන් නෙමෙයි ඒක. ඔන්න ඉතින් මේ තියෙන්නේ ඒ මං කිව්ව ඉතින් එන්නකෝ කොහොමද මේක විෂන් බෝඩ් එකක් වෙන්නේ කියලා බලන්න. මම ඔයාලට කිව්වනේ මමත් ලොකුවට එහෙම විෂන් බෝඩ් හදලා එහෙම කරපු කෙනෙක් නෙමෙයි කියලා. මම ඉස්සෙල්ලම කරේ මටත් දැන් මේක කොහොමද මේක කරන්නේ කියලා එහෙම ලොකුවට තේරෙන්නේ නැති නිසා මම ඉස්සෙල්ලම කරේ මම මේ අවුරුද්ද තුල මොනවද අචීව් කරගන්නේ මම මොනවද ටාගට් කරන්නේ කියලා ඉස්සෙල්ලම කොළ එක ලිව්වා. එහෙම ලියාගෙන ඉවරලා මම කරේ Pinterest එකට ගිහින් සර්ච් කරා. මම ඔයාලට සයිඩ් එකකින් ස්ක්‍රීන් එකේ දාන්නම් රෙකෝඩ් එක. එහෙම සර්ච් කරලා ඉවරලා ලස්සන ෆොටෝස් ගොඩාක් Pinterest එකේ තියෙනවා. මම ගොඩාක් දේවල් වලට ඉන්ස්පයර් කරගන්නේ Pinterest එකේ තියෙන පික්චර්ස් වලින්. ඒ ඉමේජස් හරිම ලස්සනයි. ඒක ඇට්‍රැක්ටිව් විදියට ඒ ලස්සන පික්චර්ස් තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් පික්චර්ස් නම් කෙලින්ම අපිට ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් ඉමේජ් දුන්නට පස්සේ ඒක අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒක එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම කරගෙන ඊට පස්සේ කරන්න ඕනේ කියලා එකක් නැහැ. කරේ මම ඊට පස්සේ ඒ ටික ඔයාලට ඒකත් මම ස්ක්‍රීන් එකේ උඩින් පහලින් කොහෙන් හරි මම දාන්නම්. මම ඉල්ලලා ඒ කියන්නේ Canva app එකේ layout එක හදාගත්ත A4 size එකට custom layout එකක A4 size අරගෙන ඒකට pictures frame දාලා මට ඕනි විදියට මම ඒක හදාගත්තා. මොකද කියනවනම් අපි කමියුනිකේෂන් එකකට ගියාට පස්සේ මම කලින් ඔය වෙන වැඩවලට බර්ත්ඩේ කාඩ්ස් වගේ ඒවට ඔය කලර් print outs ගත්තට පස්සේ එයාලා අපිට කියන විදියටම එතනින් කරගන්න හරි අමාරුයි. අපි හදලා ගිහින් නොදෙනවනම්. ඒ කියන්නේ නිකන් පික්චර්ස් ටික ඩවුන්ලෝඩ් කරගෙන එයාලට එක සෙන්ඩ් කරාට පස්සේ එයාලා ඒක එයාලට ඕන විදිහට හදලා දෙනවා වෙන්න අපිට ඕන විදිහට හදාගන්න ඇත්තටම කිව්වොත් අමාරුයි. එක අතකට ගත්තාම එයාලට එතන තියෙන වැඩත් එක්ක එයාලා බිසි. අපි මේ නීට් එකට අපිට ඒක කරගන්න එතනදි බෑ. මම මේක අත්දකපු දෙයක්.
ඉතින් මම හිතුවා මට ගෙදරදී ඒක හදාගන්න පුළුවන් නිසා මම ඒක ගෙදරදී හදාගෙන ඒක මට ඕන විදිහට හදාන් මම ඊට පස්සේ එයාලට යවලා එතනින් print out එක ගන්නවා කියලා. කොහොම හරි මං ඒකේ print outs ටික අරන් ආවා. චුට්ටකින් මං ඒ ටිකත් ඔයාලට පෙන්නන්නම්. ඔන්න ඉතින් මම print out අරගත්තපු images ටික මෙන්න මෙතන තියෙනවා. page A4 sheet පහක් විතර තියෙනවා මෙතන. ඉතින් මම ඔයාලට කිව්වේ මෙන්න මේ විදියට ඩිසයින් කරලා, ඒ කියන්නේ මම කියන්නේ මේ සමහර වෙලාවට අපිට පුළුවන් වෙනවා. ඒ කියන්නේ මේක නිකන් page එකට එහෙම දාලා යාලා අරන් දෙනවා. නමුත් මම කිව්වේ මෙන්න මේ වගේ ඩිසයින්ස් අනම්මනන් ටික අපි කරගෙන යන්නේ එක අපිට හොඳයි. මට එහෙම කමියුනිකේෂන් එකෙන් නම් කලින් අරන් දුන්නේ නැහැ. නිකම්ම පික්චර් එක A4 sheet එකේ භාගෙද තුන් කාලද ඔහොම කියලා අහලා අරන් දෙනවා ඇරෙන්න. ඉතින් කොහොම හරි මම මෙන්න මේ වගේ වලට පේනවද දන්නේ මෙන්න මේ වගේ මම ඒ ටික print outs අරගත්තා. ඉතින් දැන් තියෙන්නේ ඒ ටික අරගෙන කපල කරලා බෝඩ් එකේ හදාගන්න එක තමයි. ඉතින් ඔයාලත් එන්න මාත් එක්ක වැඩේ කරගමු. ඇත්තටම කිව්වොත් මෙහෙමයි. මම ඇත්තටම විෂන් බෝඩ් එක දකින හොඳ දෙයක්. ඒ කියන්නේ අපිට ලැබෙන බෙනිෆිට් එකක් තමයි මම දකින විදියට. ඇත්තටම කිව්වොත් අපි අවුරුද්ද පටන් ගන්නේ මම අලව කරනවා මේ අවුරුද්දට මේව කරනවා කියලා ලොකු බලාපොරොත්තු ගොඩක් එක්කනේ. සමහර වෙලාවට අපිට එන ප්‍රශ්න කරදර ඒ වගේ දේවල් එක්ක අපි මෙන්න මේ ට්‍රැක් එකෙන් පොඩ්ඩක් අවුට් යන්න පුළුවන්. අන්න ඒ වෙලාවට විෂන් බෝඩ් එකක් තියෙනවා නම් අපිට ෆෝකස් කරලා අපේ වැඩ ටික කරගෙන යන්න අපිට ඒක ලොකු පහසුවක්. ඉතින් කොහොම වුණත් මම හිතුවා මේ අවුරුද්දෙන් ගත්තොතින් දැනට දවස් 5ක් ගෙවිලි ඉවරයි. ඔයාලා මේක දකින්නේ සමහර විට මේ අවුරුද්දේ දෙවනි ඉරිදා දෙවනියට හම්බෙන ඉරිදා දවසක වෙන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එක ෂූට් කරන්නේ 5 වෙනිදා. ඉතින් දවස් 5ක් ගෙවිලි වුණත් මං හිතුවා මේක මේ අවුරුද්දේ කොහොම හරි මම කරනවා කියලා. ලොකුවට ගිය අවුරුද්දේ දෙයක් නොකලත් මට මේක කරගන්න උනේ නැහැ. ඉතින් මම හිතුවා පරක්කු වෙලා හරි මේක කරනවා කියලා. ඔයත් ඉන්නේ මේ අවුරුද්ද පටන් ගන්න කලින් විෂන් බෝඩ් එක කම්ප්ලීට් කරගන්න බැරි වුණා නම් එන කනගාටුවටපත් වෙනවත් දුකටපත් වෙනවත් තුවන්නේ. තව අවුරුද්දේ මාස කිහිපයකුත් තියෙනවා. දවස් 365න් භාගයට භාගයක් තියා තාම 65න් පහින් ගෙවිලි වෙන ළමයි. ඉතින් ඔයාලටත් පුළුවන් 360 හරි ඔයාලගේ ටාගට් ફોකස් කරගන්න, මේක ප්‍රයෝජනයකට ගන්න, මේ වැඩේ කරගන්න. මම කියන්නේ නැහැ මේක print outs ගන්න ඕනේ හරවයි මෙහෙමයි කියලා. සමහර අයට ආර්ට්ස් කරන්න පුළුවන්, ඇති ලස්සන චිත්‍ර අඳින්න පුළුවන් වගේ අය. ඒ අයට මේ කටින් අඳින්න පුළුවන් නම් ඔයාලට කැමති විදිහකට කරගන්න පුළුවන්. මට ඉතින් එච්චර ලොකු හැකියාවක් එහෙම දෙයක් කරගන්න බැරි නිසා මම Pinterest එකකින් images download කරලා ඒ image ටික print outs ගත්තා. ඉතින් ඔයාලටත් පුළුවන් එක්කෝ මෙහෙම කරන්න හෝ. ඊටන් පස්සේ මම කරේ දැන් මම print outs අරන් ආපෝ image ටික ඔක්කොම තියෙන්නේ A4 sheet වලනේ. අන්න ඒ ටික වෙන වෙනම කපා ගත්තා. ඒ කපාගෙන ඒ අතරින් අපිට හොඳටම වැස්ස. ඊට පස්සේ මම ඔය ඉමේජ් ටික එකතු කරගත්තේ එක එක කන්ඩිෂන් මත. ඒ කියන්නේ මගේ සේවින්ස්, මම බිස්නස් එකක් ස්ටාර්ට් කරන්න ඉන්නවා නම් එහෙම, ඒ මොනවද ඒ වගේ දේවල්. අනිත් ඒවා ස්කින් කෙයාර් රූටින් එකක් නම් එහෙම, සෙල්ෆ් කෙයාර් ඒ වගේ මොනා හරි.
දැන් ඉතින් මම අර print outs ගන්න ඉමේජ් ටික රෙඩි කරගෙන ඉද්දි ගතපු සෙක්ෂන් වලට ඉමේජ් ටික බෙදලා වෙනම සෙක්ෂන් කරන් ඕන ඉවරුණා. ඊට පස්සේ මම කරේ මේ ටික ලෑල්ලි තිය බැලුවා මේව කොහොමද කොතනින්ද මේව අලවන්නේ වගේ. මොකද අයිඩියා එකක් ගන්න ඕනින්නේ කරන්නේ කොහොමද කියන මේක. රූප ටික තිබ්බ පළියට ගම්බෝතල එකක් තිබ්බ පළියට ලෑල්ලි ඔහේ අලවලා දාන්න බෑනේ. පිළිවෙලක් තියෙන්න ඕනිනේ. අන්න ඒ නිසා මම මේ ටික තිය ඉස්සෙල්ලාම හදාගන්න බැලුවා. පිළිවෙලකට එහෙම. ඉතින් එහෙම තියලා හදලා බලලා ඊට පස්සේ මම හිතුවා මේ සයිඩ් එකට මේ ටික මං අලවනවා කියලා මං අලවන්න පටන් ගත්තා. ඉතින් එහෙම අලවන්න පටන් ගනිද්දි තමයි මං දැනගත්තේ ගම් බෝතලෙන් ගම් හරියට එන්නේ නැහැ කියලා. ඉතින් වෙන මොනා කරන්නද යතුරු කට්ටකින් ගම් බෝතලෙත් ගම් වෙන්න හදාගෙන ඊට පස්සේ ඉතින් අලවන්න පටන් ගත්තා. මට ඉතින් ඕක කොහොම අලවන්න ගත්තට සමහර වෙලාවල් වලදී වැරදුනා. හරිද? ඒ කියන්නේ බෝඩ් එකේ මම අර එක උඩ ඒ කියන්නේ අර වෙන වෙනම පින්තූර පේන්නේ නැතුව ඇටච් කර තමයි මම අලවන්න පටන් ගත්තේ. අන්න එහෙම පටන් ගනිද්දී ටිකක් මට වැරදුනා සමහර වෙලාවල් වලදී. ගොඩාක් ඉද මං අර රූපේ ගොඩාක් මගේ අතින් ඇටච් වුණා. එකක් තියලා වගේනේ මං ඔය අලවන්න ගත්තේ. අන්න එහෙම වුණා. ඒ වුණාට පස්සේ ආයෙම ඉතින් වෙනස් කර ඉක්මනට ඉතින් හදාගත්තා ඒක. ඔයාලත් අලවද්දි චුට්ටක් ඉතින් ඒ ගැන හිතලා අලවන්න බලන්නකො ඉතින් කොහොමද මේක වෙන්නේ කියලා. ඉතින් මට අර වැරදුනත් නිසා මං ආයෙම ඉතින් මේ ටික තිය බැලුවා. මේ ටික මෙහෙම ඇටච් කර අලවද්දී තව ඉඩ ගොඩාක් ඉතුරු වෙයිද මට ඉඩ මදි වෙයිද වගේ ආයෙම ඉතින් මම බැලුවා. මොකද අර ඉඩ මදි වුණොතින් print කරලා ගෙනාපු මේ ටික අපරාධනේ. අන්න එහෙමත් හිතලා මං ආයෙම කෝකටත් කියලා තිය බැලුවා. මේ වැඩේ කරද්දි නම් මෙතන ලේසි වුණේ නැහැ. මොකද එළිය හොඳටම වහින වෙලාවක් හුලඟක් ගොඩක් සැර නිසා. ඉතින් ජනේලේ ළඟම තමයි මම වැඩ කරන්නත් ගත්තේ. ඉතින් පස්සේ මම එතනින් පොඩ්ඩක් මෙහාට කරගෙන මේසේ ආයෙම ඉතින් මේ ටික අලවන්න පටන් ගත්තා. ඔයාලට දැනගන්න දෙයක් හරි එහෙම නැත්නම් මෙතන මගේ අතින් කියවුණු මොනවා හරි අඩුපාඩුවක් හරි කියනවනම් ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න එක්ක රිප්ලයි කරන්න හරි නැත්නම් වෙනම ස්ක්‍රීන් රෙකෝඩ් එකක් විදියට ඔය Canva app එක Pinterest එක ගැන ප්‍රශ්නයක් නැති වෙයි. Canva එකේ ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් හරි මම ඔයාලට වෙන මේකට වීඩියෝ එකක් දාලා තියන්නම්. මල් සේනා පාවී තැසේ දැවටේමා සිත්තම් වීලා මානෙත් මානේ සෙනෙහි සුවසේමා ලායිරේ රන් ගැවිලා සදා ස්නේහයේ මල් වැහි වැහුණා. ඉතින් මං තෝරගතපු එක සෙක්ෂන් එකක් නම් මේ වෙද්දී ඔක්කොම අලවගෙන ඉවර කරා. ඊළඟට ඔය විදිහටම මං ඉතින් ඉතුරු සෙක්ෂන් ටිකත් අලව ගන්න තමයි බැලුවේ.
කොහොම වුණත් චූටි අඩුපාඩු තිබ්බ තැනින් මං ඉක්මනට ඇලවෙනවනේ. එහෙම වේලෙන්න නොදී ඉක්මනටම වෙනස් කර ඇලෙව්වා. ඉතින් මොනා හරි වෙනස්කම් කරන්න තියද බල අසරැලි කෝල මුව මතින් පිපුණා කිංකිණි නාදදී නිල්වන්නෙත් විලේ කැල්ම කියාතරේ මුවරදරේ නුරොන් පිරී උතුරා සුවතට හාදුදී පුබුදයි ජීවිතේ කැකුල කියාතරේ ගිනියම්මු සිහිනෙකමා දැවටියා ඔබෙසේයා ගිනියම්මු හැගුමකමා සිහිලස ගැල්පුවා මෙදා දෙවනි සෙක්ෂන් එකත් අරවගෙන ඉවර වෙන්න තමයි දැන් නම් හදන්නේ. කොහොම වුණත් අර මුලදි තියෙන අඩුපාඩු ටික හදාගත්තට පස්සේ ඊළඟට ඉතින් ඊළඟ ඉමේජ් ටික අලවා ගන්න එක ලොකු අමාරු වැඩක් නෙමෙයි. පස්සේ අර වැඩිත් අතට අහු වෙන නිසා ඒක ඉක්මනට කරගෙන යන්නත් පුළුවන්. හිතවා වන්නේම නෑ ඔබ ආයෙත් නෙන්නේ නෑ මම තාම දන්නේමා ඔබේ කියා කිරිකුටු මම තාම දන්නේමා ඔබේ කියා නීල දැසේ දොටුවා ඔබේ ඔන්න ඉතින් මං ආසාවෙන් හදන්න ගත්තු මගේ අවුරුද්දේ විෂන් බෝඩ් එක දැනට මං හදලා ඉවරයි. හැබැයි මේකේ පොඩි අඩුපාඩු ටිකක් තියෙනවා. මොකද මම print කරගෙන ආපු image ටික මදි වුණා. තව image කීපයකුත් මට ගන්න අදහසකුත් තිබ්බා. ඒත් ඊට මදි වෙයි කියන බයක තමයි මං ගත්තේ ඇත්තේ. දැන් ඉතින් මම හදන්නේ මේකේ එන ලස්සන බලන්න. තනි යනයක් විතරයි තිබ්බේ. ඉතින් ඒක එනන මම පොඩ්ඩක් බලන් හිටියේ වැටෙයිද නැද්ද කියලා. කොහොමවත් වැටුනේ නැහැ. හරි සතුටුයි ඉතින්.
කතා වෙන්න හැදුවේ. ඒ නිසා ඉතින් ඔයාලත් මේ අවුරුද්දේ ඔයාලා ඇචීව් කරගන්න ඉන්න ගෝල්ස් ඇඩ් කරලා ඔයාලගේ විෂන් බෝඩ් එකත් හදලා බලන්න. ඒක හිතට අමුතුම සතුටක්. මම මේක කොහොම හරි කරන්න ඕනේ කියලා හිතනවනේ. ඉතින් හරි සතුටුයි අවසානයේ හදලා බලද්දී මේ කිතුරු අඩුපාඩු ටිකක් මම ෆිල් කරගන්නත් ඕනේ. ඒත් ඉතින් දැන් ඉතින් මේ කේලල ලස්සන බලනවා. ඔයාලත් ඔයාලගේ මේ අවුරුද්දේ විෂන් බෝඩ් එක එහෙනම් මගේ විෂන් බෝඩ් එකේ ලස්සන බලන්නකෝ. අදට ඉතින් මම කියන්නම් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. අලුත් vlog එකක් වෙනකම් හැමෝටම බුදු සරණයි.